heard about and heard of. මෙන්න මේ දෙකත් ගොඩ දෙනෙක් වරද්ද ගන්න පටල ගන්න තැනක්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා රුක්මනී දේවි ගැන අහලා තියෙනවද? මෙන්න මේක අහන්න heard about කියන එකද heard of කියන එකද යොදාගන්නේ. ගොඩ දෙනෙක් යොදාගන්නේ have you heard about රුක්මනී දේවි? have you heard about රුක්මනී දේවි? අන්න එහෙම heard about කියලා තමයි යොදාගන්නේ. ඒ වුණාට මේක වැරදි. අපි අද බලමු මොකද්ද මේ දෙකේ වැරද්ද සහ මොකද්ද කොහොමද මේ දෙක අපි හරියාකාරව යොදාගන්න කියන එක. අපි මුලින්ම බලමු heard of කියන එක. heard of අපි යොදාගන්නේ යම්කිසි කෙනෙක් තැනක් හෝ දෙයක් ගැන අහලා තියෙනවද කියන එකට තමයි අපි heard of කියන එක යොදාගන්නේ. උදාහරණයක් ගත්තොත් මම කාල් මාක්ස් ගැන අහලා තියෙනවා. හැබැයි මම එයා ගැන වැඩි දෙයක් නම් දන්නේ නැහැ. කොහොමද ඔක කියන්නේ? I heard of Karl Marx, but I don't know much about him. I heard of Karl Marx, I don't know much about him. ගොඩ දෙනෙක් උතන්ට කියන්න හදන්නේ I heard about Karl Marx කියලා. I heard about එහෙම තමයි අපිට කියන්න හිතෙන්නේ. ගොඩක් මම දෙනෙක් අහලා තියෙනවා ගොඩ දෙනෙක් කියන්නේ heard about කියලා. හැබැයි ඒක වැරදි. මෙතෙන්ට ගැලපෙන්නේ heard of කියලා. දැන් අපි කලින්ම ගත්ත උදාහරණය ඔයා රුක්මනී දේවි ගැන අහලා තියෙනවද? කොහොමද අහන්නේ එතකොට දැන්? Have you heard of රුක්මනී දේවි? Have you heard of රුක්මනී දේවි? ඒ කියන්නේ have you heard about කියන්න පාදින් පස්සේ have you heard of something? Have you heard of some place? Have you heard of someone? අහලා තියෙනවද? Have you heard of රුක්මනී දේවි? ඔයා රුක්මනී දේවි ගැන අහලා තියෙනවද? එතකොට මෙන්න මේ heard about කියන එක අපි කොහොමද යොදාගන්නේ? heard about යොදාගන්නේ අලුත් නිවුස්, අලුත් තොරතුරු, අලුත් විස්තරයක් යම්කිසි දෙයක් ගැන, කෙනෙක් ගැන හෝ ප්ලේස් එකක් ගැන තියෙනවනම් අන්න එතකොට තමයි අපි heard about කියන එක යොදාගන්නේ. උදාහරණයක් විදිහට මම ඔයාලගෙන් ඇහුවොත් have you heard about සනත් ජයසූරිය? have you heard about සනත් ජයසූරිය කියලා කිව්වොත් ඔයාලා බලයි මූට පිස්සුද මේ සනත් ජයසූරිය කවුරුද දන්නේ නැද්ද? හැමෝම දන්නවනේ. ඇයි මේ වගේ ගොම් ප්‍රශ්නයක් අහන්නේ කියලා. නෑ. ඒ මම අහන්නේ සනත් ජයසූරිය ගැන ආරංචිද කියන එක. have you heard about සනත් ජයසූරිය? have you heard about? එතකොට ඔයාලට හිතෙන්න ඕන මේ සනත් ජයසූරිය ගැන මොකක් හරි මේ එකක් තමයි මේ අලුත් අප්ඩේට් එකක්, අලුත් විස්තරයක්, අලුත් ඉන්ෆර්මේෂන් එකක්. මොනවා හරි ආයම මොකේට හරි පැටලිලාද වගේ අන්න ඒ වගේ එකක් තමයි මේ මම අහන්න යන්නේ කියන එක ඔයාලට හිතෙන්න ඕන. මේක ගොඩ දෙනෙක් වරද්දන තැනක් තමයි. ඇත්තම කිව්වොත් මටත් ඉස්සර මේක වැරදෙනවා. මමත් මේක දැනගන්න කලින් මමත් මේක වරද්දනවා. අපි මේ රටවල් වලට ආවයින් පස්සේ අපි මේ සුද්ධෝ එක කතා කරද්දී අපි එයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙද්දී අපි ගැන I'm from Sri Lanka. Have you ever heard about Sri Lanka? Have you ever heard about Sri Lanka? ඔයා කවදා හරි ශ්‍රී ලංකාව ගැන අහලා තියෙනවද? Have you ever heard about Sri Lanka? අන්න එහෙම කියද්දී ඒක වැරදි. දැන් අපි දන්නවා heard about කියලා කියන්නේ අලුත් updates, අලුත් විස්තර. ඒ කියන්නේ අලුත් information මොනවා හරි details ගැන කතා කරද්දී තමයි heard about කියලා කියන්නේ. එතකොට අපි ඇහුවොත් have you heard about Sri Lanka කියලා එයාට තේරෙන්නේ ඇයි ශ්‍රී ලංකාවට මොනවා හරි අලුතෙන් මොනවා හරි වුණාද? ළඟදී මොනවා හරි වුණාද? ආය අරගලයක් වුණාද? අන්න ඒ වගේ මොනවා හරි අප්ඩේට් එකක් වුණාද කියන එක තමයි එයාට හැඟෙන්නේ. එතකොට ඔයාලා අහන්න ඕන have you heard of Sri Lanka? Have you ever heard of Sri Lanka? ඔයා ලංකාව ගැන අහලා තියෙනවද මීට කලින්? Have you ever heard of Sri Lanka? අන්න එහෙම heard about කියන එකයි heard of කියන එකයි අතර ලොකු වෙනස්කමක් තියෙනවා. ඉතින් අදින් පස්සේ ඒක වරද්ද ගන්න එපා. ඉතින් ඔයාලා මේ වගේ කෙටි පාඩම් වලට කැමති නම් yes කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ පාඩම් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවනම් ඔයාලගේ යාළුවන් අතර ෂෙයා කරන්න. ඉතින් මෙහෙම අලුත් පාඩමකින් ආයෙම හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.